හෙලෝ අපි අද මේ හැවිලා ඉන්නේ ඉරාජ් වීරරත්න එක කතා කරන්නේ. යාගේ අලුතෙන් හදපු ආශාවරි සින්දුව ගැන. So අයිබෝන් අපිට ඔයා සින්දු හදන හැටි ගැන ප්‍රශ්න ටිකක් තියෙනවා. ෆස්ට් එකට ආවිලා මේ ඔයා කලාකරුවෙක් විදියට අලුතෙන් සින්දුවක් හදන්න යනකොට ඒක පිටිපස්සෙන් තියෙන අරමුණ මොනවද? අරමුණ මෙහෙම මම මියුසික් වීඩියෝ එකක් සාමාන්‍ය සින්දුවක් ඉස්සර ඉඳලම කරනකොට මම පළවෙනි කරපු මියුසික් වීඩියෝ එක තමයි J Town Story. ඒ කියන්නේ ඒ දවස් ඉඳලා මම ආසයි ඒ කියන්නේ මේ අපේ රටේ තියෙන සමාජ ප්‍රශ්න ගැන කතා කරන ඒවා සහ කතා කරන්න නැති දේවල් එළියට අරගෙන පෙන්නන්න. මම කරපු J Town Story පළවෙනි වීඩියෝ එකේ ඒ කියන්නේ අපේ ඒක ඒ දවස්වල යුද්ධ ගොඩක් දරුණුවට තිබුණා. ඒක ගැන මම කතා කරා මොකද අපේ තරුණ තරුණියන් මුහුණ දෙන ඒ කියන්නේ ප්‍රශ්න ගැන තමයි මේ මියුසික් වීඩියෝ එකේ ඒ දවස්වල කතා කරේ. ඉතින් එදා ඉඳලා අද වෙනකන් ආශාවරි මියුසික් වීඩියෝ එක ගත්තත් මම ඒක කරන්න හේතුවක් තියෙනවා. මොකද ඒ හේතුව අපි ඉස්සරට කතා කරමු. හරි. ඔයා දැන් මියුසිෂියන් කෙනෙක් හැටියට ඔයා පටන් ගත්ත වෙලේ ආදර්ශයට ගත්තේ කවුද? ලෝකල් ආටිස්ට්ස් වලින්. අපේ රටේ මම සුනිල් පෙරේරාට. මොකද කෙලින්ම කියන දේ මේ මෙහි මිනිස්සුන්ට කියන දේ කෙලින්ම කියන්න ඕනේ. මේ නැත්තම් අපේ අය දැන් මාව ගොඩක් ක්‍රිටිසයිස් කරන්නේ සෝෂල් මීඩියා වල ඔන්ලයින් වල. මොකද මම කෙලින් කියනවා මම මියුසික් වීඩියෝ එකක් හැදුවා නම් අර කොල්ලෙක් කඩනවා ගිහිල්ලා ඊට පස්සේ කෙල්ල දාලා ගියන් පස්සේ ගිහිල්ලා බෙල්ල තියා ගන්නවා මැරෙනවා. ඉතින් ඒකෙන් මේ මියුසික් වීඩියෝස් වලින් අපි සමාජයට දෙන්නේ හැමතිස්සෙම මේ නෙගටිව් දේවල්. නෙගටිව්. දැන් අපි ගත්තොත් දැන් සමාජයේ බස් එකේ උදේ නැගිටලා බස් එකේ යනකොට ඇහෙන්නේ හොගාලා අඬනවා අර දාලා ගියා මාව දාලා ගියා මම මැරෙනවා මට ජීවත් වෙන්න බෑ කියලා. ඊට පස්සේ වැඩට ගියන් පස්සේ වැඩ කරන තැනත් රේඩියෝ එකේ ඇහෙන්නේ මම මැරෙනවා මට බෑ මගේ ගෑණි දාලා ගියා කියලා. ඊට පස්සේ ගෙදර යනවා. හරිද? හස්බන්ඩ් ගෙදර යනවා. යනකොට ගෑණි අඬනවා කෙල්ල ටෙලිනාට්ටි බල හොගාලා අඬනවා. ඒකෙත් පෙන්නේ මොනවද? අපේ සංස්කෘතිය අඬන සංස්කෘතිය. ඔව් නේ අඬන සංස්කෘතිය නෙමෙයි අර පෙන්නන්නේ ටෙලිනාට්ටි වල පෙන්නන්නේ ඔක්කොම නෙගටිව් දේවල්. එහෙම නේ මියුසික් වුණාම දැන් අපි ඉන්ටර්නැෂනල් මියුසික් ඇහුවම අපිට හැමතිස්සෙම අර පොසිටිව් දේවල් එනර්ජි දැන් අපි මේ අනිත් එක මේ රටේ අපිට ප්‍රශ්න තියෙනවානේ. ඉතින් මේ ප්‍රශ්න තියෙනකොට ඒවත් අස්ස ඉලෙක්ට්‍රිසිටි බිල් වැඩි වැට් ගහලා අරක මේක ගහලා තියෙද්දි නෙගටිව් දේවල් ඇහෙනකොට මිනිහට එපා වෙනවා. ඒකයි අපේ කමිට් සුයිසයිඩ් කරන්නේ අපේ තරුණයෝ ගිහලා බෙල්ල තියලා මැරෙන්නේ ෆෝන් කෝල් එකේ කෙල්ලත් එක බ්‍රේක් අප් වෙලා ගිහලා කෙලින්ම බෙල්ල තියලා මැරෙනවා. ඒ මැරෙන්නේ එයාට මොකක් හරි ඒ වගේ දෙයක් සිදු වුණාම එයාට එකපාරට මතක් වෙන්නේ මේ මියුසික් වීඩියෝ එකක් සින්දුවක් මතක් වෙන්නේ. ඊට පස්සේ ආයෙ හිතනවා හරි මම මැරෙනවා මම ඊළඟ ආත්මෙ ඊට පස්සේ හිතනවා මට මෙයාව හම්බ වෙන්න පුළුවන් කියලා ගිහලා මැරෙනවා. ඉතින් ඊට පස්සේ ඒ පොසිටිව් දේවල් නෑ. ඒකයි මම හැමතිස්සෙම මියුසික් වල මොන හරි මෙසේජ් එකක්. දැන් මනුසතා මියුසික් වීඩියෝ ගත්තම මේ ලංකාවේ ඉන්න කවුරුත් ආටිස්ට්ලා එක්ක ගැන කතා කරන්නේ නෑ. ඒ ඉෂුව එක ගැන. ඒ කියන්නේ මේ මම කතා කරලා නෑ මේ. ඔව් මම මේ රටේ ජාතිවාදය වපුරන අයට සම්පූර්ණයෙන් විරුද්ධයි. ඉතින් දැන් ගොඩක් අය ඒ ජාතිවාදයේ වපුරන අය වෙනුවෙන් ඇඟිල්ල දික් කරලා කතා කරන්න බයයි. කවුද කතා කරන්නේ ලංකාවේ? කවුරුත් ආටිස්ට්ලා කතා කරන්නේ නැහැ. ඉතින් මම මේ මියුසික් වීඩියෝ එකේ ඒගොල්ලන්ගේ මූණම දාලා කිව්වා මේක වැරදි කියලා. මොකද අපි මම හොඳ බෞද්ධයෙක්. දැන් අපිට උගන්වලා තියෙන විදිහට ඕකට මේ බුද්ධ ධර්ම කියන්නේ. දැන් ඔය තියෙන දේවල් සම්පූර්ණ වැරදි. ඔයා දැන් හදන වීඩියෝස් වල කතා ඔයා තෝරන්නේ කොහොමද? දැන් ස්ටෝරි ලයින් එක තියෙනවනේ ඒක කොහොමද ඔයගොල්ලන් මේ පික් කරන්නේ? ඊසි. මම රෑ 8 නිවුස් බලනවා. දැන් තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි දැන් මේ තරුණ තරුණියෝ කොකෙන් ගහනවා. ඉතින් ඩ්‍රග් කියන ඉෂුව එක ලොකු ප්‍රශ්නයක්. අරේ හාබේගේ කොකෙන් කිලෝ ගණන් වලින් අල්ලනවා. හැබැයි ඊට පස්සේ ඊළඟ දවසේ මේ හැමතැනම තියෙනවනේ. ඉතින් ඒක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ මම නිවුස් වල ගොඩක් යන සමාජ ප්‍රශ්න ගැන මම මගේ සින්දු වල කතා කරනවා. මොකද මේ අපි තාම ඉන්නේ දූපතක. එතකොට අපි මෙහි ඉන්න අය විවෘතව හිතන්නේ මේ සංස්කෘතිය කියලා දාගෙන එතකොට අපේ අරක මේක කියලා කියන ඒ වුණාට මේ රටේ තමයි ඔක්කොම ලොකුම වනචර වැඩ කරන මිනිස්සු ඉන්නේ. ලංකාවේ තමයි ලෝකෙම සෙක්ස් කියලා ටයිප් කරලා වැඩිම නමුත් පෙන්වන්නේ නෑ මෙහෙම නෙමෙයි මේක තමයි කියලා. නමුත් මම කරන්නේ ඒ ඇත්ත දේවල් එළියට දානවා වීඩියෝස් වලින්. දානකොට අපේ අය ඇවිස්සෙනවා. දැන් ඔයා ගිනියම්ලා ගැනයි ආශාවරි ගැනයි කතා කරන්න ගියා නම් ඔයා කිව්වා ඔයාට ඕන දේවල් තමයි ඔයා කරන්නේ කියලා. දැන් ඒ සින්දු දෙකේ තියපු පණිවිඩය හරි ඔයාට ඒකෙන් මොනවද පෙන්වන්න ඕන වුනේ? මම ආශාවරි මියුසික් වීඩියෝ ගැන කියන්නම් ඒකේ කතාව. හරි. මම අර කලින් කිව්වා මේ රටේ අපි රැට සිකුරාදා සෙනසුරාදා එළියට ගියොත් මම මේ සමාජය ආශ්‍රය කරනවා මම දන්නවා ඒකද ඔය ලොකු අය ගොඩක් අය දැන් කොකේන් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ.
එතකොට දැන් මේ රටේ ඉන්න තරුණියෝ විශේෂයෙන් පුදුම විදිහට කොකේන් ගහලා සිහිය නැහැ ඒගොල්ලන්ට මොනවද කරන්න කියලා. ඔයගොල්ලන් රැට එළියට ගිහිල්ලා බැලුවොත් දකි 3-4 වෙනකොට එක එක ඔය ක්ලබ්ස් වලින් එහෙම එළියට යනකොට සිහිය නැහැ ගොඩක් අයට. ඉතින් එතකොට ඒගොල්ලන්ට ඊට පස්සේ මොනවද වෙන්නේ කියලා මොනවද කරන්න කියලා දන්නේ නැහැ. දැන් මං ආචාවරි මියුසික් වීඩියෝ එකේ ඒකේ සම්පූර්ණ වැරදි දෙයක් නෙවෙන්නේ එතන. මෙතන වෙන්නේ ඒ ගෑනු ළමයා කොකේන් වලට ඇබ්බැහි වෙලා ඊට පස්සේ එයාව කෙනෙක් අරන් ගිහිල්ලා ඒක ඇත්තටම රේප්. ඔව් ඒක රේප්. හරි දැන් මම මේ මියුසික් වීඩියෝ එකේ ඔහොම සාමාන්‍ය දෙයක් දාලා පොලිසියෙන් අල්ලගෙන ගිහිල්ලා කොල්ල මල් සින්දුවක් වගේ අඬන සින්දුවක් කරොත් මොකද කවුරුත් ඕක ගැන කතා කරන්නේ නැහැ. ඒත් ඔයා මේ මියුසික් වීඩියෝ එකේ මම ඔය දේ කරේ මේ ළමයාට සිහිය නැතුව ඊට පස්සේ එතනින් යාව දැන් අපි දකින්නවනේ ගොඩක් වෙලාවට පහුගිය දවස්වල දැක්කර එක එක අය ෆෝන් වලින් රෙකෝඩ් කරලා ඒ ක්ලිප්ස් ගිහිලා ඊට පස්සේ ඒවා කොල්ලෝ ඒවට hina වෙලා ඒවා විහිළුවකට ගන්නවා. ඒ කියන්නේ දැන් ඒක තමාගේ අක්කට හරි කාට හරි වුණා නම් ඒ වගේ දේවල් අක්කට හරි නංගිට හරි වුණා නම් ඒක කොහොමද මේ ඒක මොන වගේ වැඩක්ද ඒක? නමුත් ඒක ගැන හිතන්නේ අපේ රටේ ඉන්න දැන් මේ සෝෂල් මීඩියා වල ඉන්න කොල්ලෝ ඒක විහිළුවකට ලක් කරගෙන ඒක ෂා මචං මෙන්න මේක තමයි ක්ලිප් එක කියලා ඒක ෂෙයා කරගෙන ඉතින් ඒව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඉතින් මම මේ මියුසික් වීඩියෝ එකේ ඕක කරේ රටේ සමාජයේ මිනිස්සු එකතු වෙලා මේකට බලින්න පටන් ගන්නවා. ඔය එක එක සංවිධාන එක එක අය එක එක මේ ඔය රයිට්ස් වලට ෆයිට් කරන අය ආරයිට් මේ වීඩියෝ එක වැරදි කියලා මේ ගැන කතා කරන්න පටන් ගන්නවා. ඒකින් තමයි මේ මියුසික් වීඩියෝ එකේ ඒ වගේ ස්ටෝරි එකක් මම හැදුවේ. නැත්තම් ඕක සාමාන්‍ය විදිහට කරා නම් ඕක ගැන කතා කරන්නේ නැහැ අද. හරි. ඒකේ මට තේරෙන විදිහට දැන් කොකෙන් ගන්නේ ගැහණු ළමයි විතරක් නෙමෙයි පිරිමි අයත් ගන්නවා. ඒත් මේකේ වුණේ ආවිලා වික්ටිම් බ්ලේමින් සීන් එකක්. ඒ කියන්නේ අන්තිමට කතාවේ ආවිලා එයාගේ බොයිෆ්‍රෙන්ඩ් එයාත් එක්ක බ්‍රේක් අප් වුණා මේ වගේ වීඩියෝ එකක් මේ ස්ප්‍රෙඩ් වුණ එකට. ඒ වගේම ඒ වීඩියෝ එකේ හිටපු පිරිමි ළමයින් කරපු දේවල් වැරදි කියලා කොයි වෙලාවෙත් ඒ වීඩියෝ එකෙන් එළිවුන්නේ නැහැ. ඉම්ප්ලයි වුණේම නැහැ. ඒකෙන් තේරුණ හැටියට මෙන්න මේක වුණා. ඉතින් දැන් මේක වෙච්ච දේ වුණා. ගැහණු ළමෙක් වෙලා මෙහෙම හැසිරුණා නම් මේක වෙනවා. දැන් මේ රටේ ඔය පිළිගන්නවද ඔය දේ වෙනවා කියලා? ඔව්. දැන් මේ රටේ ඉන්න ගෑනු අයට ඔය දේ වෙනවා කියලා පිළිගන්නවනේ. ඔව්. මේ රටේ අනන්තවත් වෙනවා. හැබැයි ඒගොල්ලන් එළියට එලා ගැන කතා කරන්නේ නැහැ මොකද ලැජ්ජයි. ඔව්. ඊට පස්සේ එකක් තමයි ඒගොල්ලන් කොකේන් වලට ඇඩික්ට් වෙලා හිටින හින්දා ඊට පස්සේ ඒගොල්ලන් ඒ ගැන කතා කරන්නේත් නැහැ. එහෙම ඕක බැහැලා යනවා. හරිද? ඉතින් මේ මියුසික් වීඩියෝ එකෙන් මම කරලා තියෙන්නේ පෙන්නලා තියෙන්නේ මේක වැරදි කියන එක තමයි. මේක වැරදි මේ කොල්ල කරපු එක වැරදි මේක තමයි සමාජයේ වෙන්නේ වෙන දේ තමයි මම කරලා තියෙන මියුසික් වීඩියෝ එකේ. මේක වෙන දේ ඊට පස්සේ මට ඕනුනේ මේක මෙහෙම දාලා මේක ගැන මිනිස්සු කතා කරන්න. මේක වැරදි කියන එක කතා කරන්න ඕනේ හින්දා තමයි මේ මියුසික් වීඩියෝ කරේ. ඒක ගැන ટોපික් එකක් ඇති කරන්න. දැන් ඔයා මගෙන් අද මෙතනට ඇවිල්ලා මේ ප්‍රශ්නේ අහන්නේ because මේ මියුසික් වීඩියෝ එකේ මේ ස්ටෝරි ලයින් එක තිබ්බ හින්දා. මේ ස්ටෝරි ලයින් එක නැතුව වෙන විදිහ එකක් තිබ්බනම් ඔයාද මගෙන් මේ ප්‍රශ්නේ අහන්නෙත් නැහැ. මේක ගැන සමාජයේ කවුරුත් දන්නෙත් නැහැ. එනද කතා කරන්නේ නැහැ. ඔයා හිතන්නත් දේත් ඔයා මෙච්චර ජනප්‍රිය ආටිස්ට් කෙනෙක් වශයෙන් ඔයාට රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා කියලා මේක ටිකක් ඩිරෙක්ට්ලි කන්ඩෙම් කරන එක ගැන. ඒ කියන්නේ දැන් ඔයා මේක නිකන් පෙන්නුවා විතරයි. ඒකෙන් හුඟක් කටිය නෑ මම මේක පෙන්නුවන් පස්සේ සමාජයේ කතාවක් ඇති වෙනවනේ. ඊට පස්සේ එතනින් එහාට අනිත් අය දැනගන්න ඕනේ රටේ අනිත් අය මේක ගැන ඔය එකේ ගොඩාක් සංවිධාන තියෙනවනේ මේ රටේ. ඉතින් ඒගොල්ලන් ඊට පස්සේ දැනගන්න ඕනේ හරි මෙහෙම ඉෂුව එකක් තියෙනවා. දැන් අපි මේක ගැන මේ මොකක් හරි කරන්න ඕනේ මේක. දැන් මනුසතා ගීතෙත් මම කරේ මේ රටේ ඔය අරලේ මේලේ කියාගෙන බයිලානේ මොන ලේද ඔක්කොම ළමයි ඉපදෙනකොට ළමයි ඉපදුණා අපි ඔක්කොම එක ලේ තියෙන්නේ. ඊට පස්සේ මේ එක එක කට්ටිය වෙන් කරනවා මේ මෙහෙම කියලා. වෙන් කරන්න බෑ මොකද අපි මෙහෙම ගියොත් අපි තවත් දුප්පත් වෙනවා මේ රට. දැන් අපි අනිත් රටවල් එක කම්පෙයාර් කරාම අපේ ළඟම රට සිංගප්පූරුව දැන් සිංගප්පූරුව වල එහෙම රැට මම අපි එළියට ගියොත් එහෙම අපි දකිනවා එහෙ මිනිස්සු ගොඩක් ෆ්‍රී. එහෙ කෙල්ලෝ ඒගොල්ලන්ට ඕන විදිහකට පහසු විදිහට කොට නැදන් අද මෙහෙ නැදන් ගන්න පුළුවන්ද? මෙහෙ නැදන් ගාලා විසුල් ගායි. කෑ ගායි. මේ පාරේ යන්න බෑනේ. ඉතින් ඒ කියන්නේ මේ අපි සංස්කෘතිය ලොකු දෙයක් කතා කරන් හිටියට මේ බොරු දෙයක් තියෙන අපේ මිනිස්සු ඔළුවේ වෙන දෙයක් තියාගෙන ඉන්නවා. කියන්නේ අපි ගොඩක් ජරා විදියට හිතන ඉතින් ඒක ඒ මෙන්ටැලිටි එක අපි තරුණයන්ගේ දැන් වෙනස් කරන්න ඕනේ කාලේ හරි. ඒකයි මම හැමතිස්සෙම මේ ඉෂුස් ගැන කතා කරන්නේ. නමුත් දැන් මම මේ මියුසික් වීඩියෝ එකේ ආශාවරි මියුසික් වීඩියෝ එකේ මිනිස්සු අන්තිමට කතා කරන්නේ ඒක විහිළුවකට ලක් කරලා ඒකේ දැන් තරුණයෝ ඒක බලන්නේ වෙනස් විදිහකට. නමුත් ඒකේ ඇත්ත මෙසේජ් එක ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ ඒගොල්ලෝ.
thank you ඔයගලන්ට යමු TV ඉස්සරහට හම්බෙමු ඔයගලන් අලුත් වැඩක් කරාම අපි ආයෙත් සෙට් වෙමු. හරි thank you Viraj. Thank you. Thanks.